මෙලෙස පිටවන්නේ පණමින් ආරක්ෂා කරමින් පුතු දැඩි කළ පියෙකුගේ වේදනාවයි. මේ යුවළ 17 වසරක් පුරා තම දෙනෙත් මෙන් රැකබලා ගනිමින් උස්මහත් කළ පුතු සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නේ දැඩි ලෙස ජංගම දුරකථනයට ඇබ්බැහි වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. පන්විල කැටකුඹුර පදිංචි මහේෂ් රත්නායක කීර්ති බණ්ඩාර පසුගිය දිනක තෙල්දෙනිය රෝහලට ඇතුළත් කෙරෙන්නේ විෂාදය නැමැති රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්. ඔහු එම තත්ත්වයට පත්වීමට හේතු වූයේ ජංගම දුරකථනයට දැඩි ලෙස ඇබ්බැහි වීම නිසා බවත් මින් පෙර අවස්ථා කිහිපයකදීම මව්පියන් ඊට එරෙහි වූ අවස්ථාවලදී තම ශරීරයට අනතුරු සිදු කරගනිමින් ඊට ප්‍රතිචාර දක්වා ඇති බවත් මේ වන විට අනාවරණ වී තිබෙනවා. ඊට අදාළ ප්‍රතිකාර කටයුතු සඳහා මීට දින දෙකකට පෙර මහේෂ් තෙල්දෙනිය රෝහලට ඇතුළත් කරන්නේ දෑත් දෙපා බැඳ ආරක්ෂිත ආකාරයෙන්. එහිදී ඔහුගේ රෝගයට අදාළ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන ගියද මහේෂ් ලිපියක සටහනක් තබා සිය ජීවිතයට සමුදීමට තීරණය කළා. ඒ අනුව ඔහුගේ ඖෂධ කිහිපයක් රැගෙන ඒමට පියා පිටව ගිය අවස්ථාවේදී රෝහලේ 6 වෙනි තට්ටුවෙන් පහළට පැන මහේෂ් සියදිවි හානි කරගන්නේ ජංගම දුරකථන අනිසි භාවිතයේ ආදීනව යලි යලිත් පසක් කරමින්.